ටික දවසක ඉන්නේ. අර බ්ලොග් එක වැටුනේ නැහැ. අර ඒ බ්ලොග් එක ගැන කිව්වොත් සිරිපාදේ බ්ලොග් එක දාන්න වෙන්නේ නැහැ. ඒක දාන්න වෙන්නේ නැති හේතුව තමයි කට්ටියගේ ප්‍රයිවට් ගොඩාක් දේවල් එක තියෙනවා. අනිත් එක අපි කතා වෙන ඒවත් ගොඩක් කියන්නේ ආය අහන්න බෑනේ යාළුවගෙන් වෙන දාන්න දෙපාද කියලා. ඒකින්ද ඒක දාන්න වෙන්නේ නැහැ. එතකොට අපි මේ කියන්න ආවේ දැන් අපි 25 ට්‍රිප් එක ගියේ. අද 10 මේ ඇයි මෙච්චර කල් ගියේ මේ මහා රසණීපයි. හරිම අසාධ්‍ය මට්ටමේ මේ කංකේ එක්කමක් ආවා. ඊට පස්සේ තාම මේ කන නිකන් තාම මේ ෆෝන් එකක් දාලා වගේ ඇහෙන්නේ නැහැ හරියට. දැන් දවස් ඔය සිරිපාදේ ගිහින් දවස් 10කට වැඩිනේ. දවස් 10 දවස් 12ක් විතර. ඒතකොට තාම එහෙම තමයි. ඒකින්ද දැන් මූණත් මේ පැත්තට ගිහිල්ලා වගේ එක පැත්තක් නිකන් බැලන්ස් නැහැ වගේ තමයි වැඩ කරන්නේ. ඒකින්ද මෙච්චර දවස් ගියේ දැන් අද ටිකක් අඩුයි. ඒත් ඔය පොඩි බැලන්ස් නැති ගතියක් නම් තියෙනවා. එතකොට දැන් මම යන්නේ දැන් මේ vlog එක තමයි අවුරුදු vlog එක. අවුරුද්දට අනම්මනම් ඇවිදින දැන් ගිහිල්ලා ඒව තමයි මේක වැටෙන්නේ. එතකොට අවුරුදු vlog එකේ පළවෙනි වීඩියෝ ආද 10 වෙනිදා දැන් කොණ්ඩේ අපා ගන්න වෙනවනේ හැටි. කොණ්ඩේ අපා ගන්න යන්න ඕනේ. ඊට පස්සේ අද වැඩ ටික මං හිතන්නේ කොණ්ඩේ අපා ගන්න තමයි. ඊට පස්සේ දැන් යන ගමන් ඒවා ඒ දවස් වලට වල සැලුන් එකේ යම් මටත් යන්න ගන්න නැතුව හිටියේ. හරි ඉතින් මන් දන්නවා දැන් මොකක්ද හිතන්නේ කියලා. ආසනීපත් එක්ක මෙහෙමයි vlog එකේ ගොඩාක් ඔය අයින් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ මූණ දැක්කාම යකෙක්. ඒක අපි එකපාර කෝච්චියේ ස්ටේෂන් එක අනුරාධපුර ස්ටේෂන් එකෙන් සීන් එක ආවා. ඒ සීන් එකට මේ සැලුන් එකේ සීන් එකෙන් පස්සේ අනුරාධපුර ස්ටේෂන් එකට ආවේ එන්නේ ඒකින්ද. දැන් අපි කෝච්චිය යන ගමන් ඉන්නේ බේයන්ගොඩට යන්නේ. බේයන්ගොඩ ස්ටේෂන් එකේ කෝච්චිය නම් ආයේ කතා ගන්න දෙන්නේ පිරියඩම තියෙනවා. කාර් එකට වැඩි සැපේ ගියයි කෝච්චිය අද ෆස්ට් ක්ලාස් බුක් කරලා ඔය පිටිපස්සේ දෙන්නව නම් දැක්කෙත් ඒ වෙලේ මම පිටිපස්සේ හැරුණෙත් නෑ. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා ඉතින්. හරි ඉතින් දැන් බේයන්ගොඩ ස්ටේෂන් එකෙන් බැස්සා කියන්නේ ඉතින් මම දැන් මේ පස්සේ වොයිස් කරන්නේ. බේයන්ගොඩ ස්ටේෂන් එකෙන් බැහැලා අපි කොහොම හරි පැය 3ක් විතර ගියේ. උදේ 6:00 කියලා 9:00 ගානට ස්ටේෂන් එකේ. ඊට පස්සේ ඉතින් ওই බෑග් ටික අරන් යන්නේ එළියට ගිහිල්ලා බස් තියනවාද බලද්දි බසුත් නැහැ. උඩට ගිහිල්ලා උතරින් හැරලා අනිත් පැත්තට යන්නදී උඩ එක පැත්තක් මේ කියන්නේ දන්නවනේ ස්ටේෂන් වල තියෙන විදිහ අර පැත්තෙන් අර උඩට නැගලා අනිත් පැත්තෙන් බහින තියෙන පාර පැත්තට ආන් එහෙම යන්නදී බෑග් ගණන් මන ඔක්කොම උස්සන් යන්න ඕනේ. කොහොම හරි ඉතින් බලලා එක බස් එකක්වත් නැහැ. බස් නැති හේතුව තමයි අවුරුදු දවසේ අපි ගියේ 13 වෙනිදානේ. 13 කියන්නේ ඉතින් බස් අඩුයි. මේකින්ද ඉතින් ගත්ත ත්‍රිවිල්ලා ගෙදරට ගියා. ඉතින් ගෙදරට ආවේ යන්න ටිකම ගත්තේ නැහැ. මොයි ගෙදර මන් පොඩි කට්ටිය තමයි.
ඔයාලා හිතන් ඉන්නේ වීඩියෝ කරන හැම එකම ස්ටේටස් දාන්න කියලා. මෙයා වීඩියෝ ඔය ඉන්නේ අයියා. මගුල් කරන්න. අර පොර චාරු කොහොමද නේ ජනප්‍රිය වුණා? ඉතින් කෝවරි කතාවෙන් රෑත් තුලා රෑ නැකත් තිබ්බේ රෑනේ. ඉතින් කෝවරි වේයන්ගොඩ තමයි හිටියේ කට්ටිය ඔක්කොම එක්ක. වේයන්ගොඩ තමයි ඉතින් අවුල් අතල් එකේ හිටියේ අවුලක් නැහැ. කට්ටිය ඔක්කොමලා මේ තමයි කිරීදිරේ නැකත් ටික උනේ. කොහොම තමයි ඉතින් ඔය විස්තර ටික උනේ බලන්න ඉස්සරහ. එයි ඔක්කොම දාන්නේ නැහැ. ඔය ටිකේ නම් පොඩ්ඩක් මූණ එච්චර මේ පැත්තට ගිහින් තිබ්බේ නෑ. අවසාන දවස් ටිකේ තමයි බලන්නකො vlog එක බලාගෙන යන්නේ. මම ගොඩක් මූණ බ්ලර් කරලා තියෙන්නේ. මේ බ්ලර් කරලා කියන්නේ ගොඩක් මූණ තියෙන දැන් අයින් කරලා තියෙන්නේ. කැතයි යකා වගේ. vlog එක බලන එකටවත් බලන්න දෙන්නේ නැති ඒක දැක්කොත් බලමු ඉස්සරහට. මොකක් කරේ? මල්ලි සුබෝදතර. අනේ මේ ඕවන වල ස්තාව දානවා. හරි ඊට පස්සේ දවසේ උදේම අපි පිටත්තුරා මිනුවන්ගොඩට යනවා. ගමන් මාර්ගය සඳහා පිටත්තුරා ගේට් කෝච්චියම තමයි. ඒ කෝච්චියේ ගිහිල්ලා කොතනද වේයන්ගොඩට ගියේ. ඊනවල ස්ටේෂන් එකේ ඉඳන් වේයන්ගොඩට ගියා. ඔය යන ගමන් තමයි ඊට පස්සේ එතනින් බං යන්න මේව නැහැ. බස් නැත. ත්‍රිවිල් වලම තමයි. හොඳ ටොපිය. අවුරුද්දා. ඔතන මාරු සීන් එක. මං දාගෙන ඉස්සරහා වීඩියෝ කරනවා මට අමතක වුණා අපි ඉන්නේ ඉස්සරහම පෙට්ටිය ගියා. පිටිපස්සේ තමයි මුළු කෝච්චිය. ඉතින් අමු ගවයා. හරි ඉතින් මම කියන්න දැන් වෙච්ච දේ. මිනුවන්ගොඩට ආවනේ ඉතින් ආයේ මෙතන වීඩියෝ කරන්න බැරි වුණා. අපි පැය ගාණක් හිටියා. බස් එක ගන්න නැහැ ත්‍රිවිල් එක තමයි ආවේ. පට්ට මහන්සි අනිත් එකේ මට එනකොට මේ අසනීපෙත් පොඩ්ඩක් වැඩි වෙලා තිබ්බේ. ඉතින් ආයේ ඔය ගත්ත ෂොට් ටික තමයි මේ ක්ලිප් කරලා දාලා තියෙන්නේ. අපෝ ඔන්න මගුල් නම් මෙලෝරාන්නේ. අපරාධ සල්ලි. ඕනම් මාරු ඉතින් හස්කෝරු ටික. හස්කෝරු ආතල්ලා තිබ්බා. අවසානට හස්කෝරු එපා වෙලා දැන් ඔය ඉන්නේ මේ දානකම. ඊට හැපැත්තේ යන්නේ පොඩි පුතා වෙන්න. අපි මල්ලි කොයිද දෙන්න මාරු ඩබල්. දානකමම ෂෝක් එනම් වලට බොරු කියන්නේ. ඉස්සරහට බලන්න වෙන්නේ.
අපේ මල්ලි දෙන්න ආයේ පට්ට ඩබල් එක සෙල්ෆි ගන්න. මං ගාව සෙල්ෆි ටික නෑ දාගන්න එන්නේ බැරි. ආච්චි සෙල්ෆි ටික ගන්න. හරි මෙතන ඉඳන් ඔය කට්ටිය නටනවා සින්දු කියනවා ඒ ටික තමයි. බලන් යන්න ඕනනම් ගන්නත් පුළුවන් ඊළඟ දවසට. ඉදා දවස ඔහොම තමයි ඉතින් ගේ ඊළඟ දවසෙත් අපි සින්දු කිව්වෝගේ මතකයි බල. මේ ටික ඇති. ඔය අලුපා ටීචර් කෙනෙක් ඉන්න බිනාග්නි. එයා හිතගෙන ඉන්නේ හරියට නටන්න පුළුවන්. calm down. ඒ කියලා මට නටන්නත්
ඔය අපි මීගමුවට යන ගමන් ඉතින් එයාපෝට් එකේ රණවේ එක හම්බ වෙනවා. ෆ්ලයිට් එකක් කරනකම් බලන් හිටියා එකක් ගියා. ඊට පස්සේ අම්මලා වාහනේදී පරක් වුණා. එයාලටත් බලන්න ඕන කියලා ආයෙත් ඉන්න උනා. විනාඩි සාමාන්‍ය විනාඩි 10න් 10ට වගේ ඉතින් ෆ්ලයිට් යනවා. ලෑන්ඩ් කරන එකක් ලෑන්ඩ් කරා. අනිත් එක මේ ටේක් ඔෆ් කරා. ටේක් ඔෆ් කරා කියන්නේ දෙකටම ටේක් ඔෆ් නේ ගියේ. මොකක් හරි මතක නැහැ. කොහොම හරි එතන ඉන්න දෙන්නේ නැහැ. ආමිගේ කට්ටිය යවනවා මේ කියන්න බෑනේ. කිව්වා මේ ඔයාලා ගහන්නත් දන්නේ නැහැ කියලා. අපි ඉතින් ගැව්වොත් එක්කෝට මේ කොහොම හරි එකක් සෙට් කරගන්න හිටියා. ඔය කියද්දි ලස්සනට මේකක් ගත්තා. ඒක භාගයක් වීඩියෝ වෙලා නැහැ. මොකක්ද ගත්තා. ඕක තමයි ඉතින් anyway කොහොම හරි ඉතින් බීච් එකට යන්න යන ගමන් තමයි ටික හම්බුනේ. මෙයාලා ඉතින් අයියෝ කණ්ඩි දාගෙන තේනවනේ. ආවයි. බලන්න කැපියෝන් එකේ බලන්න. Oh. කොහොම හරි ඉතින් අපි යද්දි නම් හවස් වුණා. හවස් වුණත් ඉතින් වැඩක් නැහැ. මට නාන්න බෑ. කාංකක්ම තියාගෙන. කාංකක්කින් ගියන්නේ. ඔව් මේ හරි කියනවා. බෙල්ස් පෝස්ද මොකද්ද බෙල්ස් පෝස්ද? ඔව් මට මතකයි බෙල්ස් පෝස් තමයි. බලමු. මම නම දාන්නම් ටැග් කරලා. බෙල්ස් පෝස් තමයි. හැදෙන්නේ නැහැ කියලා ඉතින් මේ ලෙඩේ. කොහොමද මට ඇද්දලා. මීගමු චිකදන් ආයේ ටොප් පට්ට හොට් කියන්න ඕනේ නේ අර නිකන් මේ ටොනික් මෝඩියා උගුරු නිර කරන් වගේ රස්නේ නෑ මුකුත් නෑ දුපුරි වෙලා ගියේ පේනවනේ
ආයි අරමින් ඔතන මොකක් හරි project එකක්ද? චාවා ගියා ගන්න ඕනේ. ෆොටෝ එකක් ගහලා ඒත් වී දාන්න ඉතින්. ඔතන ප්‍රොජෙක්ට් එකක්ද මොකක් හරි? අපේ ෆොටෝ දෙක තුනක් ගන්න. ආ. ඔය ටැග් එක තියෙන ඉන්නේ. අවුලක් නැහැ මේ වීඩියෝ එකටත් යනවා. ඇයි මේ කට? යනකො සමාලවද? අපද්ද ගැලුවා. Hari. Oh, Teta Beauty. Focus. Duduk lagi Yandi. Ame. Amin, Andre, ini gitu. Nè අනේ මේ ගන්න නෑ. ඊ මෙතන මරු බං. මෙතන තෙමින්නේ නෑ නෑ ඔතන තෙමුන්නේ නෑ. බං ඔතන තමයි නෑ. අවසානට දාලා ගිහින්. කොහමද ඕකට තෙමින්නේ නැහැ.
වතුර එනවා විතරයි ළඟට එනවා. මේක නම් හරියයි වගේ නෑ නෑ. මේ වහින එක තමයි ගියම හරි ඉතින් ඔහොම ඔය ටික උනා අපි උත්තනින් බෑලා අවසරය වුණා ගෙදර යද්දී ඔහොම ඊට පස්සේ ඉතින් අවුරුදු 100 තමයි අයිස් පැකට් එක ගන්න කඩේට උත්තර ගමේකට මේ පාර ලොකු ආතල්ලක් තිබුණා අපි ගෙදර දාපු එක තමයි ෆන්නේ බලන්න බොරු පෝස්ටිං වගේ එකක් තියෙනවා බොරු announcing කියලා ටැග් කරන්න ඕනේ. hari apura gana kara ඊළඟ චූටි තුන නම්බර 4 අයියෙන් බලන්න එතනවාද නම කියනවා අයියෙන් ලස්සනට වාර්තාවේ ඉදිරිපත් කර අපේ ගම්බාන්නේ ඒ චූටි පුතාට ඊළඟ තරග කරු නම් මොකද චූටි පුතාගේ පැහැදිලිද හයිය කියන්නේ හරි ඉතින් අපි කට්ටිය ටික දෙනා ඉඳලා ඔන්න පටන් ගත්තා අපේ ගෙදරේ තමා ෆිස් එකයි अभी मजा आएगा ना තාලිකර බොරු කියන්නේ ඕ ඇත්තට ගන්න නම් එපා සමහර ඒවා නම් ඇත්ත තමයි අතුරු ගොඩාක් බොරු ගන්න එකෙන්ම මම කාලගේ පරම්පරම් පැවතෙන මහා අබක් මහ සැනකෙළියේ මේ අප සැරසෙන්නේ ත්‍යාග ප්‍රදාන උත්සවයටයි සහභාගී වන්නේ. ඉතින් මම මේ ආරාධනය පළමුවෙන්ම කරන්නේ මෙව අන්තර්ජාලය යන්නේ ඒ ගෞරේ සමාජිකයන් අතරේ පමණයි අපි අර ටිකට් විකුණනවා වගේ මිතුරන් අතරේ පමණයි. ඉතින් මේ ආරාධනය සරත් පෙරේරා මාගේ පියාලන්ට සම්පූර්ණම බාලසූරිය මේ තෑගි ටික ගේන්න මාරම මහන්සියක් වුණා. ඒ කියන්නේ මිනාංගොඩින් වත් එකද ගිහිල්ලා කෙලින්ම වේයන්ගොඩට ගිහලා වේයන්ගොඩින් මන් දන්නේ නැහැ වෙන කොයි කරලා බෑ තුන හතරකට වැඩිය මහන්සි වෙච්ච මේක ප්‍රතිඵලයක් නේ. හරි සමහරක් වෙලාවට ඔය හිතන්න පුළුවන් මේක
සුළුපටු තෑග්ගක් කියලා. එහෙම සුළුපටු නෑ. මේක පැය 3-4ක මහන්සි කරන ප්‍රතිඵලයක් තමයි තියෙන්නේ. මේ කෝපයක් වෙන්න පුළුවන්. හැබැයි මේ කෝපයක් කියවට කෝපයක් මන් නෙමෙයි. රත්තරන් වලින් හදපු කෝපයකට වැඩි වටින දෙයක්. කෝප්පයක් නෙමෙයි නේද? ඔව් කෝපයක් නෙමෙයි රත්තරන් වලට වැඩි වටින කෝපයක්. ඉතින් ආරාධනා කරනවා සරත් මහත්තයාට මාගේ පියාණන්ට අපි ඉස්සෙල්ලාම කරේ සංගීත පුත්තරන්ගේ ජයග්‍රාහකයා වෙතට කොතන? එයාගේ ප්‍රදානය කරන්න ගියා. ජය වේවා. හිමින් ගන්න. හරි. ඇති. ඔව් නැවතත් එනම්ස. නැවතත් මාහට මයික්‍රොෆෝනේ බාර දුන්නට ඔව් ස්තුතිවන්ත වෙනවා මට නැවතත් මයික්‍රොෆෝනේ බාර දුන්නට ඔබ සියලුම දෙනාට දෙවනි තරඟේ අපි පැවැත්වුවේ සංගීත තොප්පි තරඟය සඳහා ජයග්‍රහණය කරේ ස්පොන්සර්මයි නේද? මට මතක විදිහට. ඔව් කාන්ති බාලසූරිය මහත්මිය මාගේ මහම්මා ඔයාම කප් එක තියාගන්න. මම තමයි මාර මහන්සියක් මේක වෙනවා. ඒ කියන්නේ මේ මහන්සිය අපිට වචන වලින් කියන්න බෑ. ඔබ මා දන්නා තරමින් අවුරුදු ගණනාවක් තිස්සේ ඉතාමත්ම වෙහෙස මහන්සි වෙලා කාන්ති තලපුලි වගේ දේවල් වලින් උපයාගත් මුදලින් ඊට අවුරුදු 40කට 50කට ඔබ නොදන්නා වූ අතීතයක් තියෙනවා. ඔබ නොදන්නා වූ අතීතයේ හම්බ කරපු මුදල් වලින් තමයි මේක කැප කරලා ඉවරලා අපිට මේ මොහොතට ඔබ නොදන්නා වූ දෙයක් තමයි මම මේ කියන්නේ. මම හිතන්නේ මම ඊට පෙර කවදාවත් මේ වගේ අනාවරණයක් කරන්න නැතුව මෙතනින් පස්සේ කරන්නෙත් නෑ. අපේ මහප්පා ඉන්න කාලේ මීට අවුරුදු 70 විතර අතීතයේ දිවයන කාලේ මෙච්චර උඩනේ. වැඩි වුණත් ෆෑන් එකේ. කාන්ති තලපුලි නමින් ව්‍යාපාරයක් ආරම්භ කරලා ඕව ඇත්ත කියලා හිතයි. නොදන්න දෙයක් මේ අතීතය මේ හාර ගන්නේ. මේ අතීතය හාර ගන්නේ මේ අතීතය හාර ගන්නේ. වැඩිපුර හාරන්න එපා. ව්‍යාපාරේ පටන් ගත්තා. නිදක් වේ. අද කොහෙද ඉන්නේ? මේ ව්‍යාපාරයේ අරපු මුදල් වලින් බොහොම තුච්ඡ මුදලක් තමයි මේ අපි වෙනුවෙන් අද මේ ඒක මදි නේද? ඒක මදි. ඒ ඉන්නේ ගොඩක් කරන්න පුළුවන් හැබැයි කෙරේ වෙච්චර. බොහොම පොඩි තුච්ඡ මුදලක්. ඒකේ ආයෝජනයක් විදිහට ඒක ඔබට මට පේන්නේ නැහැ. ඒක ජාත්‍යන්තර වෙළඳාමත් එක්ක සම්බන්ධ දෙයක්. ඕව බොරු. අපි වෙනුවෙන් අපි කියන සංකල්පය යටතේ අද අපේ කාන්ති මහත්මිය මගේ මහම්මා ඉන්කම් ටැක්ස් එක ඇති. ඉන්කම් ටැක්ස් එකේ ඉන්නවා දෙවනියට දෙවනියට? දෙවනියට Oh my god! Wow! ඉන්නවා අපේ මහම්මා. ඉතින් අපිට මං ආරාධනා කරනවා මහම්මටම ඒ තැන ඒ ත්‍යාගේ පින්න මණ්ඩ කියලා අපි ඔව් දිනුවේ කවුද? දිනුකේෂාන් මගේ ආදරණීය පුතුණුවන්ට. ඔව් ජයග්‍රාහකයා මේ වෙන විදියට. මේක නේද? වේදිකාවේ රැඳී සිටිනවා. ඔන්න අරකලු දෙකම එකලු ඡායාරූප ගැනීමට මදක් නවතින්න. ඔව් නැවත චානක මහතා වෙත. උඩම ඉන්නවා බිම් වැටේ. විශේෂ අමුත්තෙක් අද මේ සම්භාවනීය මණ්ඩලයට ඇවිල්ලා ඉන්නවා. අපි අත්තරම සන්තෝෂයි. අපිට හඳුන්වා දෙන්න. එදා මෙදා තුර ආදරණීය මතකයන්ගේ ලෝකේ සංගීත ලෝකේ කිල්ලු බලන් කියනවා නම් කිල්ලු ඇත්තම පැලුවා. කිරුළු නෑ එකක්වත් ඔය. බලන්දන්න උන්නේ නෑ. කිල්ලු බලන්දන්න උන්න කවුරුත් හිටියේ නෑ නැත්තම් ඇත්තටම කිල්ලු අර සංගවිච්ච මැණි කැලේ විවුණු මල්. කැලේ විවුණු මල්. හරි. අන්න මචං. ඒ කැලේ විවුණු මල් කැලේට පර වෙලා ගියා. හැබැයි අද
අපේ 2025 අවුරුද්දේ පිපිලා. එහෙම ඇවිල්ලා ඉන්නවා. කවුද අපිට හඳුන්වන්නේ? හඳුන්වා දෙන්න අපේ මංජනායක මාමාගේ ගීතාක්කා කියලා තමයි අපේ නංගි කිව්වේ. ගීතාක්කා. වාසර මාක්කා. මාමාගේ ගීතාක්කා. මංජනායක මාමා ගීතාක්කා ඇවිල්ලා ඉන්නවා. ලබා දීමට ඔව් ජයග්‍රහකගේ නම ජයග්‍රහකගේ නම තෙනුල් වින්මෙන් ඒ මගේ නමනේ ඔහො ඡායාරූපේ සඳහා වෙණි සිටින්න හරි නැවත ඡාන මාතාව වෙත මේ ඉතිපත් කිරීමේ කාට හරි පුරුවන් නම් මට කීයක් හරි එම මොනද කියලා අවුලක් නැහැ මම ඒක මේකෙන් අයින් වෙනවා ඒ බෑ කියන්නේ නැහැ බා කියන්නේ මේකෙන් නෑ ඒක මේ බ්ලොග් එකේ නෑ පිටික නෑ මම ඇනවුස්මන්ට් වෙන්නේ මම එහෙම මුදල බලාපොරොත්තු වෙන්නේ නැහැ බෑ කවුරුත් මම බා කියන්නේ නැහැ ඒ දුවගේ තෑග්ද දුවව කැක්කුවා දැක්කද? 2000 වෙනුවෙන් දුවව කැක්කුවා. අර 2000 වෙනුවෙන් දුවව කැක්කුවා. ඔක්කොම කලින් කිව්ව එනවුන්ස් කරන්න වාල්ලේ ඕනේ. ඉදා මෙදා තුර මතක අතරින් කිසියම්ම ඉදා මෙදා තුර මොකද්ද? අප හදවතේ නැගෙන හුන් සඳ නැගෙන රාත්‍රියක ඒ නැගෙනා වූ අපේ හඳේලිය ජීවිත කරන්නට ඒ අපේ ජීවිතේ ඒකාලෝක කර වූ වැඩි අධික කරන්න එපා ඉවස්තරේ යන්න බෑ විශේෂ තෑගයක් මේ අවස්ථාවේදී ප්‍රදානය කරන්න නම දාන්න මහම්මා සූදානම් වෙලා තියෙනවා. ඇත්තටම ඇය මේ සමාජයට කර වූ මහා විශාල උපකාරයෙන් තමයි මේ ත්‍යාගය ඉදිරිපත් කිරීමට මගේ මහම්මා සැදී පැහැදී සිටින්නේ. ඇගේ මේ සංස්කෘතික ජීවිත මේ ජීවන මරු අනාගතය මේ හැම දෙයකටම මේක ඒකාලෝක කරන්න දැක්වූ දායකත්වයට උපහාරයක් උත්තකල සැලකිලිමක් විදියට තමයි මේ සැලකිලිමත් විදියට අපගේ මහම්මා මේක ත්‍යාගයේ සූදානම් කරලා තියෙනවා. ඉතින් මම මේ ආරාධනා කරනවා ඒ ත්‍යාගය පින්නමන්නට මගේ සුදුවක්කාට මේ උන්සතුනට ඒ විශේෂ ත්‍යාගය මේනි සුදුවක්කා මේක පින්නමන්න කියලා. ඡායාරූපෙට වෙණි සිටින්න පොඩ්ඩක් ඉන්න කවුද කලිසම් උස්සන් මරු අයින් දැන් ඇති ඕනට නැවතත් චානක මහතා වෙත පොඩ්ඩයි දැන් අපි කොහොමද සින්දු කියනවා. මේකෙදී නටන්න පුළුවන් හොඳම කෙනාට මං ගන්න රුපියල් 2000ක් දෙනවා. සින්දු කියන්න පුළුවන් හොඳ වෙච්චාට ඒක දෙන්නේ නැහැ කියලා මම දන්නවා. නෑ සින්දු කියන්න පුළුවන් ඒ ඕන තරම් ඉන්නවා. YouTube එකේ බලපුවාම සින්දු කියන්න පුළුවන් ඒ ඕන තරම් ඉන්නවා. මේක හැබැයි නටන්න පුළුවන් ඒ උන්නේ නැහැ. අද මම සින්දු කියන්නේ එහෙමනම් මට සින්දු කියන්න පුළුවන්. මම කියනවා ඒ 2000 මටම ගන්න බැරි ලැජ්ජාවට මං කියන්නේ. මං ගානේ මගේ බ්ලොග් එකට වගේ සින්දුවක් දානවා. යහඳ මත සත්තා සුපේ
රෙකෝඩ් කරලා තියෙන්නේ. බෑ මට ලැජ්ජයි. මං කාලේ හොඳටම නටන්න පුළුවන් කෙනාට නෑ මුණ නටන්න පුළුවන් කියලා. අපිට නටන්න පුළුවන්. පෙන්නන්න. වීඩියෝ දායක. හරි උඹට තියෙන්නේ මුරුම හොඳම මුරු කීමද තියෙන හොඳම මුරු කීමද කියන ටැග් එක තියෙනවා මේ අවස්ථාවේදී අපේ වෙස්මිත් කුමාර සිංහල තියෙනවා මගේ අම්මා කියන්න හොඳම මුරු කීමද මේ දැන් නියෝන් තමයි අතර හොඳ ඩාන්ස් වලින් තේරෙන්නේ. අන්න. මොකද ඩාන්ස් රෙකෝඩ් දෙන්නේ. පුතේ අත උස්සන්න බලන්න. කාලා මේ අපේ අම්මා ගානේ ටැග් එකක් තියෙනවා ඒක ඉතිපත් මේ අර අර කොල්ලන් මේ ඔක වෙනම ගන්න ඒක නැට් එක ගන්න බඩ හරින්නේ මට ඇයි? ඔක කට් කරාම මම කියන්නේ මම බ්‍රේක් උදින් කියලා ගන්න ඔව් කට් කරන්න. ඊ මොකද්ද මොකාට දෙන්න හදන මට බෑ. කට් කරාම ඒක පරම්පරාවට එහෙම ඒක අපිට හරිනේ හරිනේ දැන් මුලේ දැන්න ගහමු මුලේ දැන්න හරි මං ගන්න මුලා ඕ පොඩ්ඩයි. පයියනේ ඕ මගේ වර්ණනාව. රජරට පුරවරින් බිහිවි ශ්‍රී ලංකා මාතාවන්ට විශාල ආඩම්බරයක් පෝස්ට් දෙමින් පෝස්ට් 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 ඒව දම්බල කියෝනේ. හරි 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 ඕ කරගෙන හරි මුලින්ම යන්න කියකෝ ඔව් නෑ නෑ විදියට තප්පර ආ රජරට පුරවරින් බිහිවි එදා මුදා තුර ශ්‍රී ලංකාවට කීර්ති නාමයක් අත්කර දෙමින් ශ්‍රී පාදත්තානය වන්දනා කිරීමට කිසිම ජර්සියක්වත් මොකුත්ම නැතුව කඩ වහකට නැතුව කෙලෝගෙන මට පැත්තට වී ඉතිනා මේ අපේ සුවිශේෂී පුත්‍රයා මේ ඔහුටයි මේ ආරාධනය කැමරාවට පිටිපස්ස පරාවට පිටුපසින් ඉන්නේ ඇත්තටම කෙලෝ ගත්තා නම් කෙලෝ ගන්න පුළුවන් හොඳම විදියට කෙලෝ ගන්න පුද්ගලෙක් තමයි මේ අපිට කියනවනම් මට වචන නෑ මේ වෙලාවේ කියන වචන හරියටම කිව්වොත් මූමාත් එක තරහ වෙනවා ඒකෙන් මම මේක මුකුත් කියන්නේ හැබැයි අපිට රජරට පුරවරෙන් බිහිවි අති දක්ෂ කලා ශිල්පියෙක් බොරු කියන්න ඕනේ අති දක්ෂ කලා ශිල්පියෙක් හැකියාවක් තියෙනවා හැකියාවට අත දෙන්න මිනිහෙක් නැතුව තමයි මේ තැවිලා කකුල් දෙන හැම එකම අත දෙන්න. කකුල දෙන්නවා අත දෙන්න ඒකින්ද මේ ත්‍යාගය ලබා දීමට මා ආරාධනා කරනවා මගේ අම්මාට මේක සුවිශේෂී ත්‍යාග ප්‍රදානෝත්සවයක් වෙනුවෙන් කිසිම වැඩකට නැති එකක් කරන්න දෙයක් නැහැ දෙන්න වෙනවා අර පොඩි දේවල් ඒව එහෙට මෙහෙට කපලා අරපුවාම සත පහක වැඩක් නැහැ මට මම උඩට දෙනවා ඉතින් ටැග් එකක් නැත්තම් මු තරහ වෙනවනේ ඕම් කියනවා මේ ආරාධනා කරනවා අම්මේ මුඩ දෙන්නම් Stop it. Get some help. අහිංසකේ දෙන්න බෑ අහිංසකේ. ඒ කියන්නේ සත පහක වැඩක් නැහැ අපි දෙන්න මු වෙන අහිංසකේ සත පහක වැඩක් නැහැ දෙන්නකෝ. අල්ලගෙන. වැඳලා ගනින් ආ. පටිබඳයි පුංචියම්ද. ඉන්න පුළුවන් කෙනාට අපි විනිශ්චය මණ්ඩලයට දානවා දෙන්නේ. යකෝ ඉතින් මෙයා විනිශ්චය මණ්ඩලයට දාලා බෑනේ. නටන්න ඕන කට්ටිය විනිශ්චය මණ්ඩලයට දාන්න. ලොකු අම්මනේ. මේ නෑ අපි දාමු මේ කවුද? මම එකේ මේ ගීත නැන්දවලා. නෑ අපි ඔයන්නට. ඉතින් අපක්ෂපාතී තියෙන. ඒ වුණාට ගීත ගන්න. නටන්නද ගීත නටන්න. ඔයාලා දෙන්න ඉන්න අම්මයි. DJ ලා උන්නේ මේක දාන්න. මොන DJ මේව ගහුව පන්දුරට ගහුව DJ ලා. මෙහෙමනේ. කොහොම?
DJ ද වැඩක්. මේ DJ කරන උඹට නෙමෙයි කියන්නේ මම දන්නේ කියන්නේ මේකයි. අද දැන් අපි හරි දැන් සින්දු දැම්මා මම JTL එක දාන්නම්. ආනාර විනු. ඔයාලා වතුර වීරෙන්න. වතුර දුවල් රෙඩි වෙන්න. 2000 මම මෙතන ලියනවා. ඉස්සර 2000 තාත්තේ හරි මේ හරි මම නටනවා ඈ මේ මට මේන්නේ නැද්ද දහ මට මෙතන මේන්නේ නැද්ද දහ මම 2000 නාම කරනවා අපේ ඒකනේ හරි මේම මෙතන නටන්න මෙතන නිදහන්නේ මම දන්නවනේ මගේ අම්මගේ කකුල් දෙකයි අම්මට සිරිලා තියෙන්නේ 2000 දෙනවා අම්මා තමයි 2000 දෙන්නේ කාටද අන්න දඩේ ගැහුවා හරි අම්මා තමයි 2000 දෙන 2000 තියෙනවා අම්මා තමයි 2000 දෙන්නේ පුතා දෙන හොරොන් වලට අම්මා ගෙවනවා ඔයා මුදල වටිනාකම දන්නේ නැහැ නම්බ කරන අපිට දන්නේ $5 ඒ ඩොලර් වලින් කියන්නේ බා ලංකාවේ දීලා ඩොලර් 5යි 1500 මේ කෝපි එකක් රුපියල් ඩොලර් 5 නේ කියලා දීලා නැහැ දැන් කවුද ඩාන්ස් කරන්නේ මිනුකට ඩාන්ස් කරනවද? නෑ ඉතින් රුපියල් මල්ලි අද මම 2000 ගන්න මට 2000ක් ඕන දොරකුණා. හරි යතුරුයි ඒ මට බෙහෙත පොඩ්ඩක් දාලා Seya, Latehi,
සසරේ මාමුනා සිතේ හැඟුම කුළුරා සදාගම රැඳෙනාරුනි සදා මාගේ ගිලා තුයාවි ගැනීලා සදා ඉන්නගානි රේ පවා චන්දසියා වටේ राधिकारी හරි දිනදා දවස ඕම් ඉවරුණා. ඊට පස්සේ දවසක් එහෙම ගියා. ඊට පස්සේ දවසේ කොහොමත් මුකුත් කරේ නෑ විශේෂයෙන්. ආස්කූල් වගේ ගෑනලා දැම්මා. ඊට පස්සේ දැන් ඉතින් ගෙදර යන ගමන් තමයි පාට හැරි හමාර කෝච්චිය තියෙනවා. ඕරි ආවා කියන්නේ ඉතින් ඔය යන ගමන මොම් හොස්පිටල් එකට තමයි යන්නේ. මං එක්කම මං හිතුවේ නෑ හොස්පිටල් එකේ නවතින්න වෙයි කියලා. දුවම්මෝ හතියට දවසක් අඩුවෙන් තියලා ගෙදර ආවා. දවස් 6ක් හිටියා හොස්පිටල් එකේ. මාර කට්ටක් කාලා කොහොම හරි ඉතින් ආවා. මම ඉතින් බ්ලොග් එකේ තිබ්බේ දැන් නෑ ඉවර. මොකයි තාත් යද්දි නම් හැබැයි මෙලෝ රහන්නේ තැනක් සෙට් උනේ සීට් එක මැදක සෙට් උනේ ඉස්සරහත් කට්ටිය පිටිපස්සෙත් කට්ටිය. මේක ඉඳින් අර නිකන් නිදහසක් නැහැ වගේ තමයි තේරෙන්නේ.
ඉතින් ඔය vlog එකත් ඕම ඉවර වෙනවා. ගිහින් එන්න. කට්ටියටම